Hi guys, welcome back to our YouTube channel. අද නම් ඉතින් vlog එක පටන් ගද්දී වෙලාව 8ට විතර ඇති. දැන් 8ට විතර ඇති. මොකද අද මෙහි ළඟ පන්සලක් තියෙනවා. ඒකේ තියෙනවා තොරන්. ඉතින් අයියයි මමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ තොරන් බලන්න යන්න. ඉතින් අපිත් එක්ක යමු. මේ තියෙන්නේ මම අද අඳගෙන යන ඇඳුම. ඕන්න ඉතින් අපි දෙන්නත් එක්ක හිමින් යන්න පටන් ගත්තා පන්සල ළඟට. මේ ඉතින් අපි තොරන් බලන්න යන්නේ මේ ඇසල එකට තමයි මෙතන පන්සලේ තොරන් තියෙන්නේ. දවස් ගාණක් තිබ්බා. ඉතින් අපි වැඩක් තිබ්බනේ අපිට ආය ඇවිදින් යන්න මහන්සි. ඒ හින්දා ඉතින් මේ නිවාඩු දවසේ තමයි අපි දැන් යන්නේ මේ අන්තිම දවස අනික. ඉතින් අපි දෙන්නත් එක්ක යන් කියලා කතා වෙලා අන්තිම දවසේ තොරන් බලන්න යන්න ලෑස්ති වුණා. ඒත් ඉතින් අපිට හොඳම දෙයක් මිස් වුණා. මල් වෙඩි සංදර්ශනයක් තිබ්බා. ඒකත් බලන් ඉමු කීවා. ගොඩාක් රැ වෙන නිසා පහවදා වැඩට යන්නත් තිබ්බ නිසා ඉතින් අපි දෙන්නට එන්න වුණා. ඒත් ඉතින් අපි බෝඩිමට ආවා විතරයි මල් වෙඩි ගැහුවා. අපරාධ ඉතින් ආවේ. ඒ වුණාට ඉතින් අපි හිතුවේ ඒ වෙලාවේ රැ වෙයි කියලා. කමන්නේ. ඉතින් කොහොම හරි තොරන් බැලුවා අපි දෙන්නත් එක්ක. ඔන්න ඉතින් අපි පන්සල ළඟට ආවා. මෙන්න මෙහෙම ලස්සනට සරසලා තිබ්බා එතන. මාරම ලස්සනයි. සිටිනා සිංහල ඔබේ ග්‍රාමය ඇවිදින් අද වෙහෙරට ඇවිදින් ඔබ වෙහෙරට හැකිලෙස දම් පින් පුදනවා අපගේ මේ සසුනට අපගේ මේ සසුනට හැකිලෙස සම්පින්දි හිත ඔබ සුවපත් වෙන හැතුරට මොහොතිය සිහි කර ඒ සමතම පිළිවෙල ආදර දෝතරුවන් සම සිහි කර ගැනීමේ දෙස ඒ දරුවන් ඉන්නවා අද මෞපිය ලබලද මෞපිය ලබමින් පහත සමහත ගාසිරි පුදා මමලත බුදුන් ඉඳලා සමහත ගාසිරි පුදා මමලත බුදුන් ඉඳලා නදිනා අද ඉතින් ලස්සන තොරණකුත් තිබ්බා. පහන් කූඩු දෙකකුත් තිබ්බා. ඒවත් මාර ලස්සනයි. ඉතින් ගොඩක් කාලෙකින් තමයි මෙහෙම තොරණක් බලන්න ගියේ. ඒ වගේම සෞදන්සලකුත් දුන්නා. අපි ඉතින් සෞද් බීවා. ඒවත් මාර රහට තිබ්බා. කට්ටියත් ගොඩාක් හිටියා. ඉතින් දැන් අපි ආයෙත් යන්න තමයි මේ හදන්නේ. ගොඩාක් රැ වුණොත් එහෙම කියලා. මල් වෙඩි සංදර්ශනයකුත් තිබ්බා. හැබැයි ඒක බලන්න දුන්නේ නැහැ. අපි ගියානේ ඉතින්. එහෙනම් ඉතින් අදට vlog එක මෙතනින් ඉවර කරනවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි.